ඉතින් කේජ් එකක් ඇතුළේ ඔළුව ගැලවෙන ගහගන්න රොබෝලගේ එම ෆයිට දැක්ක. ඒවගේම මදුරුව පස්සේ පන්න වරණ මදුරුවන්ග මරණ ඩ්‍රෝන් එක වල දැක්ක. ඉතින් මේ දේවල්ගෙන කියද්දිත් නිකම් පුදුම හිතනවානේ. ඕ මේ දේවල් ඇත්තරම සිද්ධවන. ඉතින් මේ පහුගිය දවස් කීපය ඇතුළේ විතරක් මේ ඒයි ලෝකේ මේ වගේ පිස්සු ඇදනට ගොඩා සිද්ධවන. ඉතින් මේ වීඩියෝගේ මං කියන්න ඒ වගේ පහුගේ දවස් කීප ඇතුළත සිද්ධ වන සුපිරිම ඒ විස්තර කීපයක් ගැන. ඉතින් ඊට කලින් අපේ channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් මේ පළවෙනි නිවුස් එක නිකන් sci-fi movie එකක. මේ චීනයේදී ලෝකෙ පළවෙනි රොබෝට් MMA ෆයිට් ඉවෙන්ට් එක පහුගිය දින කීපෙදී පැවැත්වුණා. ඉතින් මේකට ටීම්ස් 200කට වැඩිය සහභාගී වෙලා තියෙනවා. මේක නිකම්ම මේ ජොයිස්ටික් වලින් රිමෝට් කන්ට්‍රෝල් කරපු සෙල්ලම් බඩු වගේ නන් නෙවෙයි. මේ කේජ් එකක් ඇතුලේ හියුමනේට් රොබෝට්ලා මේ එකනකාට රියල් පංචස් සහ කික්ස් ගහගන්නවා මේක ඇතුළේ. ඉතින් මේ තරඟාවලිය ඇත්තටම හයිලයිට් වුණ එක්තරා සිදුවීමක් වුණා. ඒ තමයි මේ එක රොබෝ කෙනෙක්ට වැදුණු කික් එකකින් මේ රොබෝගේ ඔළුව ගැලවිලා පැත්තකට එල්ලුණා. හැබැයි මේ පිස්සුම හැදෙන දේ තමයි මේ රොබෝ එහෙම ඔළුවේ එල්ලුණා. ඒ රොබෝ මොකුත් උනේ නෑ වගේ දිගටම බැලන්ස් එක තියාගෙන ෆයිට් බැක් කරා. ඉතින් මෙතනදී පාවිච්චි වෙන්නේ මේ ඩීප් රේන්ෆෝරස්මන්ට් ලර්නින් සහ තප්පරයකට 10 වතාවක් රන් වෙන ෆීඩ්බැක් ලූප් එක. ඒ කියන්නේ රොබෝගේ ඇඟට එකපාරටම එන පහරන් නිසා මේ ඇඟේ බර වෙනස් වෙනකොට සෙන්සර්ස් වලින් ඒක මිලිසෙකන්ඩ් ගානකින් තේරුම් අරගෙන ජයිරෝස්කෝප් සහ ඇක්චුේටර්ස් වලට ටෝක් එක මාරු කරන්න කමාන්ඩ් කරනවා. ඉතින් මේ රොබෝගේ ඔළුව කැඩුනාත් එයාගේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක AI එකෙන් හොඳටම බැලන්ස් කරන්න පුළුවන්. ඉතින් අනාගතයේ අපිට කවදාහරි දවසක රොබෝ කෙනෙක් එක්ක ෆයිට් කරන්න වුණොත් ඔළුව විතරක් ගලවලා හරියන්නේ නැති වෙයි. ඉතින් දෙවෙනි නිවුස් එක එන්නේ මේ ChatGPT හදපු OpenAI සමග. සාමාන්‍යයෙන් OpenAI කිව්වම අපිට හැමදාම අහන්න ලැබෙන්නේ මොකක් හරි අලුතෙන් එන මේගොල්ලන්ගේ අලුත්ම මොඩල් එකක් හරි මොකක් හරි software development එකක් ගැන. හැබැයි ඔන්න මේ පාර පළවෙනි වතාවට ඒගොල්ලෝ official හාඩ්වෙයාර් ගැජට් එකක් එළියට දාලා තියෙනවා. මේකේ නම තමයි Codex Maestro. ඉතින් මේක ඇත්තටම මේගොල්ලෝ AI agents-ලා control කරන්න හදපු mini controller එකක්. ඉතින් මේකේ keys 13ක් තියෙනවා. ඒ හැම key එකකම live lights වලින් පෙන්නනවා ඔයාගේ AI agents-ලා මොකද කරන්න කියලා. ඒ කියන්නේ මේ AI agents-ලා thinking-ද එහෙම නැත්නම් waiting-ද නැත්නම් ඒ අදාළ වැඩේ කරලා ඉවරද කියලා එක පාටින් මේවැයින් පෙන්න්න. ඉතින් එනිසා ලේසියෙන් මේ දේවල් අඳුරගන්න පුළුවන්. ඉතින් ඒවගේ මේක තියෙන මේ ජොයිස්ටික් එකෙන් ඒජන්ට් වර්ක්ෆ්ලෝස් ලොන්ච් කරන්න පුළුවන්. විශේෂම දේ තමයි මේක තියෙන මේ ෆිසිකල් මෙටලික් ඩයල් එක. ඉතින් මේ ඩයල් එකෙන් ඇත්තටම මොකද වෙන්නේ? මේ ඩයල් එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මොඩල් එකේ රීසනින් එෆර්ට් ත්‍රෙෂෝල්ඩ් එක. ඉතින් ඩෙවලොපර් කෙනෙක්ට පුළුවන් අමාරු බග් එකක් හරි එහෙම නැත්නම් ආකිටෙක්චර් ඩිසයින් එකක් හරි ආවම මේක මේ ඩයල් එක වැඩි කරන්න. එතකොට මේ OpenAI මොඩල් එක වැඩි කාලයක් ටෝකන් බයි ටෝකන් ඉන්ටර්නල් තින්කින් චේන් එකක් පවත්වාගෙන ගිහිල්ලා ඉතාම සාර්ථක විසඳුමක් එකෙන් ලබලා දෙනවා. ඉතින් ඒ වගේම මේ සරල වැඩ කරනම් ඩයල් එක අඩු කරලා API ටෝකන් කොස්ට් එකයි වෙලාවයි ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා දැන් මේ AI ලෝකයේ සුපිරි බලවත් දෙන්නෙක් ඉන්නේ. ඒ තමයි ඇමරිකාවයි චීන. ඉතින් මේ චීනේ මූන්ෂොට් AI සමාගම එයාලගේ අලුත්ම කිමි K3 කියන AI මොඩල් එක රිලීස් කරලා තියෙනවා. ඉතින් මේකත් එක්ක මේ ඇමරිකාවේ AI ආධිපත්‍යයට ලොකු පහරක් වැදිලා තියෙනවා. මේ කිමි K3 කියන්නේ පැරාමීටර්ස් ට්‍රිලියන 2.8ක දැවැන්ත මොඩල් එකකට. ඉතින් දැනට ලෝකයේ නිකුත් වෙලා තියෙන විශාලතම ඕපන් වේට් AI මොඩල් එක තමයි මේක. ඉතින් ඇයි මේක මෙතරම් විශේෂ වෙන්නේ? පළවෙනි දේ තමයි mixture of experts. ඉතින් මේක මේ ට්‍රිලියන් 2.8ක් වුණාට එක ප්‍රශ්නයකට පැරාමීටර්ස් ඔක්කොම ඇක්ටිවේට් කරන්නේ නැහැ. අවශ්‍ය කොටස විතරක් සක්‍රිය වෙන නිසා ස්පීඩ් එකයි efficiency එකයි උපරිමයි. දෙවෙනි දේ තමයි මේ benchmark performance. ඉතින් coding, mathematics, reasoning වලින් ඇමරිකාවේ ප්‍රධානම AI මොඩල් වෙන Claude Fable 5 සහ GPT 5.6 වල කරට කර සටනක් මේකෙදි මේගොල්ලෝ මේ benchmarks වලදී දීලා තියෙනවා. ඉතින් ඊළඟ විශේෂම දේ තමයි මේකේ මේ open weight availability. proprietary APIs පිටිපස්සේ හැංගෙන්නේ නැතුව කම්පැනි වලට තමන්ගේම local servers වල මේ මොඩල් එක host කරන්න පුළුවන්. ඉතින් මේ open source ශාස්ත්‍රයේ චීනයේ දැන් සෑහෙන ඉස්සරහින් කියන මේක හොඳම උදාහරණයක්. ඉතින් මේ ඊළඟ දේ ඇත්තටම මේ අපේ එදිනදා ජීවිතවලට අදාළ වෙන මාරම productivity hack එකක්. මේ ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් GPT 5.6 වලට එයාගේ photos වලට access දීලා තියෙනවා. ඉතින් මේ AI එක කරපු දේ දන්නවා. මේ AI එක එයාගේ photos ඔක්කොම ඇනලයිස් කරලා එයා ගාව තියෙන හැම ඇඳුමම කැටලොග් කරලා ඩිජිටයිස් ලිස්ට් එකක් හදලා දීලා තියෙනවා. ඉතින් මේක කොහොමද කරන්නේ? පළවෙනි දේ තමයි zero shot object segmentation. ඒ කියන්නේ මේ AI එක පරණ ෆොටෝස් වලින් එයා කලිසම් සපත්තු වගේ දේවල් වෙන් කරගෙන ඩිජිටල් ඉන්වෙන්ටරි එකක් හදනවා. ඉතින් දෙවනියට color theory, contrast ratios, ඒ වගේම weather forecast වගේ දත්ත පාවිච්චි කරලා ඉදිනදාට ගැලපෙන විදිහේ outfit එකක් එයා නිර්මාණය කරලා දෙනවා. ඉතින් ඒ වගේම මේකේ visual reasoning වලින්
මේ පුද්ගලයාගෙන් පුද්ගලයාට එයාගේ ශරීරයේ ප්‍රමාණය අනුව ඇඳුම් ඇඳහම පේන විදිහ ත්‍රිමාණ ට්‍රෙන්ඩ කරලත් පෙන්න්න. ඉතින් ඉස්සර නම් මේ වගේ දෙයක් කරන්න වෙනම ස්ටාර්ට්අප්යක් හදන්න වෙනවා. හැබැයි දැන් එක ප්‍රොම්ප්ට් එකකින් මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒකෙන්ම තේරෙනවා මේ තාක්ෂණය කොච්චර වේගෙන් දියුණු වෙනවද කියලා. ඉතින් මේ ඊළඟ නිවුස් එක ආවම ඔයගොල්ලන්ට ඇත්තටම මේක ආසයිතේද එහෙම නැත්නම් පොඩි චකිතයක් වගේ දැනෙයිද දන්නේ නැහැ. මොකද ඇත්තටම මේක ගැන හොඳින් හිතලා බැලුවොත් මේක ඇත්තටම කොයි වගේ තැනකින් නතර වෙයිද කියලා ඇත්තටම හිතා ගන්නත් අමාරුයි. ඒ තමයි මේක ස්ටාර්ට්අප් කම්පැනියක් හදලා තියෙනවා මදුරුවන්වත් තනියම හොයන් ගිහිල්ලා මරලා දාන ඔටෝනොමස් මයික්‍රෝ ඩ්‍රෝන්ස්. ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද? මේ ඩ්‍රෝන් වල තියෙන මයික්‍රෝ අකොස්ටික් සෙන්සර් ඇරේස් වලින් මේ පරිසරයේ තියෙන ශබ්ද ස්කෑන් කරනවා. ඉතින් මේකෙන් මේ මදුරුවේ කර එහා මෙහා යන ඒ ෆ්‍රීකවන්සි එක අඳුර ගන්න ගමන්ම මේ ඩ්‍රෝන් එකේ තියෙන එජ් නියුරල් නෙට්වර්ක් ප්‍රොසෙසර් එකෙන් ඒ මදුරුවා ඉන්න ත්‍රිමාණ පිහිටීම ගණනය කරනවා. ඉතින් ඊට පස්සේ ඩ්‍රෝන් එක මදුරුවා පස්සේ දිගින් දිගටම පන්නන් ගිහිල්ලා උන්ව මරලා දානවා. ඉතින් මේ දවස්වල මේ අපේ රටේ ගොඩක් ඩෙන්ගු පැතිරෙනවා. ඔයාලා නිවුස් වලින් එහෙමත් දකිනවා අනිවාර්යෙන්. ඉතින් මේ වගේ දේවල් වලට ඉස්සරහට මේක හොඳ විසඳුමක් වෙයි. මොකද පස්සෙන් හොයන්න ගිහිල්ලා මරලා දාන්න. ඉතින් ඒ වගේම මේක ඇත්තටම අර මං කලින් කිව්වා වගේ මේක වෙන දේවල් වලටත් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. මේක ටික අකාතකින් පොඩ්ඩක් භයානක දෙයක්. ඉතින් අපි බලමු ඉස්සරහට මේ මොන විදිහටද මේගොල්ලෝ දියුණු කරන්න කියලා. ඉතින් මේ අන්තිම නිවුස් එක මේ සිනමා සහ එන්ටර්ටේන්මන්ට් වලට අදාළ දෙයක්. ඉතින් මේ Netflix සමාගම නිල වශයෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා මේ අවුරුද්දේ විතරක් එයාලගේ movies සහ TV shows 300කට වඩා ප්‍රමාණයක AI තාක්ෂණය ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා කියලා. ඉතින් Netflix ලා AI පාවිච්චි කරන්නේ කොහොමද? අංක 1 තමයි pre-visualization. ඉතින් ස්ක්‍රිප්ට් එකක් දුන්නාම සම්පූර්ණ මේ scene එක 3D story board එකක් විදිහට shoot කරන්න කලින්ම මේක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි දේ තමයි මේ generative crowd and background synthesis. සාමාන්‍යයෙන් ඔයාලා මේ action scenes වල එහෙම නැත්නම් මේ සාමාන්‍යයෙන් ඔය ෆිල්ම් එක අර නගරයක මොන හරි දෙයක් පෙන්නද්දී අර වටපිටාවේ ගොඩක් මිනිස්සු එහා මෙහා යනවා වගේ වටපිටාවේ ඉන්න එක එක කැරක්ටර්ස් දැක ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් දැන් ඉස්සර වගේ ඇත්තම මිනිස්සු ඕනේ නැහැ. මේ AI වලින් ලේසියෙන්ම ඒ දේවල් හදා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ දේ තමයි මේ relighting and post production. ඉතින් අර shoot කරපු footage එකක ලයිටින් එහෙම නැත්නම් වෙදර් එක රීරෙන්ඩර් කරන්නේ නැතුව මේ AI වලින් ලේසියෙන්ම ඒ වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නිසා මේ කලින් කරන්න බැරි වුණ ලොකු VFX ප්‍රොජෙක්ට්ස් අඩු බජට් එකකින් වගේම ඉතාමත් ඉක්මනින් යාලට කරගන්න පුළුවන් වෙලා තියෙන. ඉතින් මම මේ කිව්වේ පහුගිය දවස් කීපේ AI ලෝකේ සිද්ධ වුණ දේවල් වලින් විශේෂතම නිවුස් කීපයක් විතරයි. ඉතින් මම මේ කියපු දේවල් වලින් ඔයගොල්ලන්ගේ හිතට වැඩියෙන්ම දැනුනේ මොකක්ද? අර මදුරුව මරන ඩ්‍රෝන් එකද එහෙම නැත්නම් රොබෝට් MMA ෆයිට් එකද එහෙම නැත්නම් කියව වෙන දෙයක්. අනිවාර්යෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න. තව කෙනෙක්ට වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න මේ වගේ AI විස්තර හැමදාමත් දැනගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.